වශයෙන් වාර්තා වන්නේ. මාතර දිස්ත්‍රික්කය දෙවිනුවර. මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 36428යි. සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17219යි. மாத்தறை மாவட்டம் தெவினுவர தேர்தல் தொகுதி மஹிந்த ராஜபக்ச பெற்றுக்கொண்ட வாக்குகள் 36,428, சரத் பொன்சேகா பெற்றுக்கொண்ட வாக்குகள் 17,219. Devinura polling division of the Mathur administrative district, Mahinda Rajapaksa 36,428, Sarath Fonseca 17,219. මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර මැතිවරණ කොට්ටාශයට අදාළව එම ප්‍රතිඵලය ප්‍රතිශතයක් වශයෙන් 1982 වසරේදී 49.59ක්, 1988 වසරේදී ජයග්‍රාහකයා 52.51ක්, මේ මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයා 1994 වසරේදී ප්‍රතිශතයක් ලෙස 66.45ක්, 1999 වසරේදී 51.24ක්, 2005 වසරේදී 63.81ක් වශයෙන් වාර්තා වන ප්‍රතිශතය 2010 වසරේදී වාර්තා වන්නේ 67ක් වශයෙන්. දැනට ප්‍රකාශිත ප්‍රතිඵල සාරාංශය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,53,603යි. සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 80,973යි. ප්‍රතිශතයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 64.92යි. සරත් ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 34.22යි.